හෙලෝ ගයිස් වෙල්කම් ටු මයි YouTube channel. ඉතින් ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔන්න අද මම අරගෙන ආවේ ගොඩක් ලස්සන වීඩියෝ එකක්. ඉතින් අද මම ආවේ කොරියාවේ බූවල්ල වලින් කරන ආහාරමය නිෂ්පාදනයක් හදන තැනකට. ඉතින් අපි ගිහින් බලමු එතන කොහොමද මේ දේවල් කරන්නේ කියලා. එන්න මාත් එක්ක එකතු වෙන්න. ඉතින් මෙයාලා මුලින්ම කරගන්නේ බූවලෝ ටික අරගෙන හොඳට සෝද ගන්නවා. මේ මෙයාලගේ අඬුවල තියෙනවා ගොඩක් චරාව. කළු පාටට කහට යාලා මුහුදෙන් ඉන්නේ. ඉතින් ගොඩක් චරාව තියෙනවා. ඉතින් ඒවා යනකම්ම හරි සියුම්ම මේක ඔක්කොම හොඳට හොද ගන්න ඕනේ. හොදගෙන ඉවර වෙලා මෙයාලා ඊට පස්සේ කරන්නේ මේ බූවලගේ ඇතුලේ තියෙන ටික බඩ අයින් කරනවා. ඒ කියන්නේ යාලගේ චරාව ඔක්කොම කඩලා අයින් කරලා දානවා. බඩ කඩලා අයින් කරලා දාලා ඊට පස්සේ මෙයාගේ මේ බූවලගේ ඇස් දෙකත් කපලා අයින් කරගන්නවා. ඉතින් බඩ සහ ඇස් ඉවත් කරගත්තට පස්සේ මෙයාලා කරන්නේ මේක තම්බන්න කලින් නැවත වාරයක් වතුර වලින් හොඳට සෝද ගන්නවා. මොනවා හරි චරාව තව ඉතුරු වෙලා තියෙනවා. ඒවා ඉවත් වෙනකම්ම නැවතත් හොඳින් පිරිසිදු කර ගන්නවා. ඉතින් ඒ හොඳට සෝදන් ආපු ටික මෙයාලා කරන්නේ මෙතන බොයිලර් එකක් තියෙනවා. එතන ඒකේ සෙල්සියස් අංශක 100ට වැඩිය රත් වෙච්ච උණු වතුරේ මෙයාලා මේක විනාඩි 3ක් තම්බනවා. විනාඩි 3ක් තම්බගෙන ඉවරලා ඊට පස්සේ නැවත අරගෙන යාලා සීතල වතුරට කියන්නේ කූල් වතුරයකට මේ ටික දාගන්නවා. දාලි ඉවර වෙලා තමයි කපලා වේලෙන්න දාන්නේ.
ඉතින් කපාගත්ත බෝල්ලෝ ටික ඊට පස්සේ මෙයාලා කරන්නේ පැය 2-3ක් විතර වේලෙන්න අරිනවා. ඒ කියන්නේ වතුර ගතිය යනකම්ම මෙයාලා මේක නිකන් මද පවනේ වේලෙන්න අරිනවා. ඊට පස්සේ තමයි කෑලි කපලා ග්‍රෑම් ගානට මෙයාලා ග්‍රෑම් ගානක් තියෙනවා ග්‍රෑම් 300ක් වගේ. ඊට පස්සේ ග්‍රෑම් 300 කිරලා හදලා තමයි මෙයාලා පැකට් වලට දාන්නේ. පැකට් වලට දාලා තමයි සීල් කරන වැකුම් යන්ත්‍රයෙන් මෙයාලා සීල් කරගන්නේ. ඉතින් ලොකු ක්‍රියාවලියකින් පස්සේ මෙන්න මේ වගේ පැකට් එකක් තමයි කොරියාවේ වෙළඳ සැල් වලට බෙදා හරින්නේ. ඉතින් මම හිතනවා ඔයාලා අද මගේ වීඩියෝ ගොඩක් ආසමෙන් බලන්න ඇති කියලා. ඉතින් ඔයාලා මේ channel එක අද අලුතෙන් ආරම්භන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරගෙන යන්න. ඒ වගේම ගොඩක් ස්තුතියි හැමෝටම. ඉතින් අපි ආයෙත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.